ආයුෂ බොහෝ වේවා. සාදරයෙන් පිළිගන්නවා Delta Tangos Diary YouTube channel එක වෙතට. අද මම හිතුවා lifestyle travel කියන මගේ primary content එක වෙනස් කරලා අද ඔයාලගේ දැනුමට උදව් වෙන දෙයක් ගැන වීඩියෝ එකක් කරන්න. ඉතින් ඔයාලා හිතනවා ඇති මොකද්ද මම කරන්න හදන්නේ කියලා. බය වෙන්න එපා. ඒක කෝපි එකක් අරන් ලෑස්ති වෙන්න. අද මම ඔයාලා එක්ක share කරගන්න හදන්නේ mobile payment ශ්‍රී ලංකාවට implement කරොත් අපිට අත්වෙන වාසි අවාසි මොකක්ද කියලා මේ වීඩියෝ එක බලන ඔයාලව මම දැනුවත් කරනවා. මොකක්ද මේ මොබයිල් පේමන්ට් කියන්නේ? අනිවාර්යෙන්ම මේක ඔයාට ප්‍රශ්නයක් වෙන්න ඕනේ. තව කෙනෙක්ට මේ concept එක අමුතු දෙයක් නෙමෙයි. ඇයි මම එහෙම කියන්නේ? මොකද මේ concept එක ශ්‍රී ලංකාවේ යම් තාක් දුරකට implement වෙලා තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. උදාහරණයක් විදිහට QR payment, HelloPay, Genie app එක වගේ. ඒත් මම යන්නේ වෙනම mobile payment method option එකක් ගැන. සමහර විට ඔයා අහලා ඇති. ඔයා දැන් පුදුම වෙනවා ඇති මොකද්ද මේ මං කියන්න හදන්නේ කියලා. මේ වීඩියෝ එක බලන ඔයා සමහර විට අහලා තියෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. ඔව්. මම මේ කියන්නේ Google Pay, Apple Wallet, Samsung Pay ගැන. තව කෙනෙක්ට මේ මාතෘකාව අමුතුම දෙයක් වෙන්න පුළුවන්. එකපාරටම මේ concept එක ගැන කියන්න කලින් මම ඔයාට කියන්නම් mobile payment එක වෙනකන් payment method වල විකාශය ගැන කියලාම අපේ මාතෘකාව පටන් ගමු. මුලින්ම මම වාගෙන් ප්‍රශ්නයක් අහනවා. ඔයා දන්නවද මුදලේ පරිණාමයේ ආරම්භය මොකක්ද කියලා? ඔව්. ඔයා හරි. පාට ක්‍රමේ තමයි මුදල් පරිණාමයේ අත්විඳින. මොකද්ද පාට ක්‍රමේ? ඔයා හරි. බාණ්ඩුවම ඒ කියන්නේ ඔයා ළඟ තියෙන දෙයක් වෙන කෙනෙකුට දීලා එයා ළඟ තියෙන ඔයාට ඕන දෙයක් ලබා ගන්න එක. මුදල් භාවිතයට පෙර මිනිස්සු බාණ්ඩ හා සේවා උමාරු කරගන්න මේ ක්‍රමය පාවිච්චි කරා. ඒත් කල්යද්දී මේ බාණ්ඩ හුමාරුවෙත් යම් දුර්වලතා එන්න ගත්තා. මූලිකම අවාසිය ගැන මම කියනවා නම් වටිනාකම අපිට කම්පයා කරන්න බෑ. උදාහරණයක් විදිහට අපිට පාන් රාත්තලක් ගන්න පොත් කීයක් දෙන්නද කියලා අපිට ඒක තීරණය කරන්න අමාරුයි. ඇත්තටම තවත් අවාසියක් කියනවා නම් අපිට භාණ්ඩය කුඩා කොටස් වලට බෙදන්න බෑ. උදාහරණයක් විදිහට අපි ගන්නවා නම් අපිට ගවයෙක් හුමාරු කරගන්නවා කියලා හිතමු. එතකොට අපිට ඒක කුඩා කොටස් වලට බෙදන්න පුළුවන්. බෑ. තවත් අවාසියක් ගැන කියනවා නම් සමහර භාණ්ඩ ඉක්මනට නරක වෙනවා. ඒකින් අපිට ඒව දිගු කාලයක් තියාගන්න අමාරුයි. බාණ්ඩ හුමාරුවේ අඩුපාඩු දකින්නකොට මිනිස්සුන්ට ඕන වුණා මේ ගැටලුවට විසඳුමක්. ඉතින් මිනිස්සුම අපූර්ව විසඳුමක් හොයාගත්තා. බාණ්ඩ හා සේවා අත්පත් කරගන්නකොට අතරමැදි මාර්ගයක් විදිහට මුදල් භාවිතය එහෙම නැත්නම් මිල ක්‍රමය පාවිච්චි කරන්න. බාණ්ඩ හුමාරුව එක්ක සලකලා බලද්දී මිනිස්සු මේකේ වාසි කීපයක්ම දැක්කා. මූලිකවම අපිට පුළුවන් බාණ්ඩ හා සේවාවල වටිනාකම් මනින්න. උදාහරණයක් විදිහට ගත්තොත් පාන් රාත්තලක් ස්ටර්ලින් පවුන්ඩ් 1.65ක් වගේ. එතකොට සහල් කිලෝ එකක් රුපියල් 200ක් වගේ. එතකොට සල්ලි පාවිච්චි කරලා බාණ්ඩ හා සේවාවල වටිනාකම අපිට මිල ක්‍රමය මගින් පහසුවෙන්ම බාණ්ඩ හා සේවාවල අවශ්‍යතාවය ඕන කෙනාට පෙන්වන්න පුළුවන්. මුලින්ම මුදල් විදිහට මිනිස්සු පාවිච්චි කරන්න ගත්තේ රත්තරන් කාසි රිදී කාසි වගේ. ඒක භාවිතා කරන්න ගත්තත් අවශ්‍යතා හා වුමනා ඉල්ලුම සැපයුම වැඩි වෙනකොට කාසි දීපදවන්න ගත්ත ආදේශක ලෝහවලින්. කල් යනකොට මිනිස්සු තේරුම් ගත්තා කාසි විශාල ප්‍රමාණයක් භාණ්ඩයකට හෝ සේවාවකට වටිනාකමක් ගෙවන එක අමාරුයි කියලා. ඉතින් මේ අපහසුතාවය තේරුම් ගත්ත මිනිස්සු ඒකට අපූර්ව සොයා ගැනීමක් කරා. ඒ තමයි නෝට්ටු. එහෙම නැත්නම් බිල්ස්. කාසි වලින් වටිනාකම ගෙවනවට වඩා නෝට්ටු වලින් භාණ්ඩයක හෝ සේවාවක වටිනාකම ගෙවන එක පහසුයි කියලා මිනිස්සු අවබෝධ කරගත්තා. කාසි මල්ලක් පාවිච්චි කරලා වටිනාකම ගෙවනවට වඩා නෝට්ටුවකින් ගෙවන එකේ වාසියක් තියෙනවා කියලා මිනිස්සුන්ටම තේරුණා. මේ වීඩියෝ එක බලන ඔයා හිතන්නේ මිනිස්සුන්ගේ ප්‍රශ්නෙට උත්තරේ හම්බුණා කියලා? නෑ, කොහෙත්ම නෑ. නෝට්ටු වලින් ගෙවනකොටත් කාසි වලින් ගෙවනවා වගේම ඒ ප්‍රශ්නේම ආවා. එක තැනක ඉඳන් තව තැනකට ගෙනියන්න අපිට ගබඩා කරලා තියන්න ඉඩ කඩ ඕනේ. ඒ වගේම තමයි වැඩි වටිනාකම් වලින් ගෙවන්න වැඩි අගයක් තියෙන නෝට්ටු මුද්‍රණය කරන්න ඕනේ. නිතර නෝට්ටු මුද්‍රණය කරන එක රටක ආර්ථිකයට ඒ තරම්ම හොඳ නෑ කියලා
මේ වීඩියෝ එක බලන ඔයයි මායි දෙන්නම දන්නවා. මේ හේතුව හින්දා මිනිස්සු පුරුදුනවා චෙක් වලින් මුදල් ගෙවන්න. කාසි හා නෝට්ටු භාවිතයට වඩා චෙක් වලින් මුදල් ගෙවද්දී මේ වාසි තියෙනවා කියලා මිනිස්සුන්ට තේරුණා. මූලික දෙයක් විදිහට චෙක් එකකින් සල්ලි ගෙවද්දී වාර්තාවක් තියාගන්න පුළුවන්. ඒ කියන්නේ මිනිස්සුන්ට පුළුවන් තමන්ගේ ගනුදෙනු නිරීක්ෂණය කරන්න. අනිත් වැදගත් දේ තමයි proof of payment එකක් විදිහට අපිට චෙක් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා ගෙවීමක් සම්බන්ධ ගැටලුවකදී චෙක් එකක් ඔයාට එවිඩන්ස් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. අපිට ෆියුචර් පේමන්ට් එකක් ගෙවන්න පුළුවන්. ඒ කියන්නේ අනාගත දිනයක ගෙවීමක් කරන්න අපිට චෙක් එකකින් පුළුවන්. ආරක්ෂාව අතින් මුදල් වලට වැඩිය චෙක් එක ඉදිරියෙන් ඉන්නවා. මොකද විශාල මුදල් ප්‍රමාණයක වටිනාකමක් ගෙවනවට වඩා චෙක් එකක් පාවිච්චි කරලා වටිනාකමක් ගෙවන එක ආරක්ෂිතයි. හැම ක්‍රියාවකටම සමාන වෙච්ච වගේම ප්‍රතිවිරුද්ධ වෙච්ච ප්‍රතික්‍රියාවක් තියෙනවා වගේ චෙක් එකකට ලිමිටේෂන්ස් තියෙනවා. පළවෙනි දේ තමයි චෙක් එකකින් පේමන්ට් කරනකොට මුදල් ලබා ගන්න අපි යම් කාලයක් බලන් ඉන්නවා. ඒ කියන්නේ කෙටි ගෙවීමකට අපිට චෙක් එක සුදුසු නෑ. ඊළඟ දේ තමයි චෙක් එකක් ලියද්දී 100%ක්ම ඇකියුරේට් වෙන්න ඕනේ. නැත්නම් ඔයාගේ ගෙවීම අනිවාර්යයෙන්ම ප්‍රමාද වෙන්න පුළුවන්. ප්‍රමාණවත් තරම් මුදලක් ඔයාගේ ගිණුමේ නොතිබ්බොත් අනිවාර්යයෙන්ම ඔයාගේ චෙක් එක බවුන්ස් වෙන්න ලොකු රිස්ක් එකක් තියෙනවා. විශේෂම අවාසියක් විදිහට මට ඔයාට කියන්න පුළුවන් ෆ්‍රෝඩ් චෙක් වලින් මුදල් ගන්න යම් අදෘශ්‍යමාන පාස්වර්ඩ් උත්සාහ කරන එකත් චෙක් පේමන්ට්ස් වල තියෙන ලොකුම අවාසියක්. චෙක් වල ලිමිටේෂන්ස් එනකොට මිනිස්සු තේරුම් ගත්තා වෙන ඔප්ෂන් එකකට අවශ්‍යතාවයක් තියෙනවා කියලා. ඒක ප්‍රතිඵලයක් විදිහට ATM, ක්‍රෙඩිට් කාඩ්, ඩෙබිට් කාඩ්ස් ආවා. මේ ඔප්ෂන් තුන ගැනම මම ඔයත් එක්ක පොදුවේ කතා කරන්න. ක්‍රෙඩිට් කාඩ් එකක්, ඩෙබිට් කාඩ් එකක්, එහෙම නැත්නම් ATM කාඩ් එකක් පාවිච්චි කරලා ඔයාට පුළුවන් පැය 24ම මුදල් ගන්න. තව දෙයක් මම කියන්න ඕනි. 1990ට 99 කාලේ ලංකාවේ ඉලෙක්ට්‍රොනික කාඩ් සිස්ටම් එක ප්‍රොමෝට් කරන්න ලංකාවේ රෙපියුටඩ් ප්‍රයිවට් වාණිජ්‍ය බැංකු දෙකක් සෑහෙන කැපකිරීමක් කරා. ඒගොල්ලන්ගේ ඉනිෂියේටිව් එක නිසා තමයි අද ලංකාවේ ගොඩක් අය ක්‍රෙඩිට් කාඩ්, ඩෙබිට් කාඩ්, ATM කාඩ් යූස් කරන්නේ. ඒක මම කිව්වේ අමතරව ATM කාඩ් එකක්, ක්‍රෙඩිට් කාඩ් එකක්, ඩෙබිට් කාඩ් එකක් ගැන කියනවා නම් පහසුව quick cash access වගේ දේවල් ඔයාලට ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරනවා නම්, ඩෙබිට් කාඩ් එකක් පාවිච්චි කරනවා නම් ගන්න පුළුවන්. ඔයා ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාට හම්බ වෙනවා deferred payment option එකක්. ඒ කියන්නේ භාණ්ඩ හා සේවා මිලදීගෙන පසුව ගෙවීම් කරන්න පුළුවන්. ක්‍රෙඩිට් ස්කෝර් එකක් තියාගන්නත් ඔයාට පුළුවන්. ඔයා හරියට ක්‍රෙඩිට් ස්කෝර් එක පාවිච්චි කරා නම්, හරියට ක්‍රෙඩිට් කාඩ් එක මේන්ටේන් කරොත් ඔයාට ගොඩක් රිවෝඩ්ස්, බෙනිෆිට්ස් ගන්න පුළුවන්. ක්‍රෙඩිට් කාඩ් එකක්, ඩෙබිට් කාඩ් එකක් යූස් කරන ඔයාට ඔන්ලයින් පේමන්ට් ඇක්සස් එක ලේසියෙන්ම හදා ගන්න පුළුවන් ලෝකලි, ඉන්ටර්නැෂනලි දෙවිදිහටම. ඩෙබිට් කාඩ් එකක් යූස් කරන ඔයාට පුළුවන් ට්‍රාන්සැක්ෂන් එකට ඔයාගේ account එකේ තියෙන සල්ලි ඩිරෙක්ට් ඇක්සස් කරන්න. ඒක නිසා ණය අවදානමක්, ඒ කියන්නේ ක්‍රෙඩිට් රිස්ක් එකක් ඩෙබිට් කාඩ් එකක් යූස් කරන ඔයාට එන්නේ නැහැ. ඔයා හිතන්නේ මේ ඔප්ෂන් වල වාසි විතරද තියෙන්නේ? නෑ, ලිමිටේෂන් උත් තියෙනවා. එකක් තමයි ලිමිටඩ් ට්‍රාන්සැක්ෂන්. තව දෙයක් තමයි සමහර ATM වලින් ට්‍රාන්සැක්ෂන්ස් කරද්දී charging fee එකක් අපිට ගෙවන්න වෙනවා. විශේෂයෙන් වෙනත් බැංකුවල ATM යූස් කරනකොට. තව දෙයක් තමයි ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරන ඔයාට හරියට පවත්වාගෙන යන්න බැරි වුණොත් late fee, credit risk, bad credit history වගේ දේවල් ඇති වෙනවා. ඩෙබිට් කාඩ් එකක් යූස් කරන ඔයාටත් fund limitation, overdraft fee වගේ limitations තියෙනවා. ක්‍රෙඩිට් කාඩ්, ඩෙබිට් කාඩ් යූස් කරන ඔයාට පොදුවේ එන රිස්ක් එකක් තමයි security challenges කියන එක. ඒ කියන්නේ hacking, ස්කෑමිං වගේ දේවල් වලින් ඔයාගේ කාඩ් එකේ තොරතුරු පාවිච්චි කරලා අවභාවිතා කරන්න ලොකු අවදානමක් තියෙනවා. ඔයා දන්නවා මේ වෙනකොට ATM, ක්‍රෙඩිට් කාඩ්ස්, ඩෙබිට් කාඩ්ස් වල ඉවලූෂන් එකක් විදිහට මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා contactless payment card option එක. ඇත්තටම මේ කාඩ්ස් ඔයා යූස් කරනවා නම් ATM කාඩ් එකකට වඩා ගොඩක් ලොකු ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. ප්‍රධානම ඇඩ්වාන්ටේජ් එක තමයි ATM එකට කාඩ් එක අරන් ගිහින් ටැප් කරන්න විතරයි ඕනේ. පින් එක එන්ටර් කරන්න නැතුව අපිට මුදල් ගන්න පුළුවන්. හයිජින් එක ගැන හිතන ඔයාට contactless cards කියන්නේ හොඳම ඔප්ෂන් එකක්. මොකද ATM එකෙන් වෙන cross contamination එකත් එක්ක ඔයාට රෝග වැළඳෙන්න තියෙන අවදානම අඩු කරනවා.
පේමන්ට් ප්‍රොසෙස් එක ගොඩක් කම්පැටිබල් නිසා ඕන කෙනෙක්ට ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන්. පේමන්ට් ප්‍රොසෙස් එක ගොඩක් කම්පැටිබල් නිසා ඕන කෙනෙක්ට ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන්. කන්ටැක්ට්ලස් කාඩ් වල තියෙන අවාසි මම මේ වීඩියෝ එක බලන ඔයාට මේ විදිහට කියන්න. පළවෙනි දේ තමා ට්‍රාන්සැක්ෂන් ලිමිටේෂන්ස්. ඒ කියන්නේ එකවර විශාල මුදල් ප්‍රමාණයක් ට්‍රාන්සැක්ෂන් කරන්න පින් එක එන්ටර් කරන්නම වෙනවා. අනිත් දේ තමා සිකියුරිටි කන්සර්න්ස් කියන්නේ. ඒ කියන්නේ ඔයාගේ කන්ටැක්ට්ලස් කාඩ් එක නැති වුණොත් සීමිත මුදලක් විතරයි ඔයාට ගෙවීම් කරන්න පුළුවන්. ඒක නිසා ඔයාගේ කන්ටැක්ට්ලස් කාඩ් එක ආරක්ෂා කරගන්නම වෙනවා. ඒක අනිවාර්යයි. ඇක්සිඩෙන්ටල් පේමන්ට් වලට හයි රිස්ක් එකක් තියෙනවා. ඒ කියන්නේ ළඟ තියෙන කන්ටැක්ට්ලස් පේමන්ට් ටර්මිනල් එකට ඔයාගේ කාඩ් එක ඇක්සිඩන්ටලි ටැප් වුණොත් ඔයාගේ පේමන්ට් එක සඩන්ලි චාර්ජ් වෙනවා. මගේ කන්ටෙන්ට් එකේ ප්‍රයොරිටි දෙන සබ් ටොපික් එක ගැන මම දැන් ඔයත් එක්ක බෙදා ගන්නවා. ඒ තමයි මොබයිල් පේමන්ට් ඔප්ෂන්ස්. ඒ කියන්නේ Google Pay, Apple Wallet, Samsung Pay ගැන. මේ පේමන්ට් ඔප්ෂන් වලට පාවිච්චි කරන්නේ NFC කියන තාක්ෂණය. ඒ කියන්නේ Near Field Communication. තවත් මෙකනිසම් එකක් මේකට පාවිච්චි කරනවා. ඒකට කියන්නේ MST කියලා. MST කියන්නේ Magnetic Secure Transmission. MST කියන මෙකනිසම් එක පාවිච්චි කරන්නේ Samsung Pay කියන ඔප්ෂන්. NFC කියන්නේ ඊටාම ආසන්න දුරකින් දත්ත හා තොරතුරු හුවමාරු කරගන්න තාක්ෂණයක්. ඔයාගේ දුරකථනය අදාළ ගෙවීම් යන්ත්‍රයට ලං කරනවත් එක්කම මෙම තාක්ෂණය මගින් ගනුදෙනු සිද්ධ වෙනවා. මේ ක්‍රමය ගොඩක්ම පාවිච්චි කරන්නේ Apple Wallet, Google Pay කියන ඔප්ෂන්ස්. එතකොට මොකක්ද MST කියන්නේ? මේ ඔප්ෂන් එකෙන් කන්ටැක්ට්ලස් ඔප්ෂන් එක නැති පේමන්ට් මැෂින් එකකින් උනත් පේමන්ට් එකක් කරන්න පුළුවන්. ඒ කියන්නේ ෆෝන් එක කාඩ් මැෂින් එකට ලං කරාම කාඩ් එකක් ස්වයිප් කරනවා වගේ තමයි මේකේ ස්මූත්ලි පේමන්ට් එක වෙන්නේ. ඔයාගේ ෆෝන් එකෙන් විතරක් නෙමෙයි ඔයාගේ ස්මාර්ට් වොච් එකෙන් උනත් NFC MST කියන ඔප්ෂන් තියෙනවා නම් ඒක යූස් කරලා පේමන්ට් කරන්න පුළුවන්. මේ ඔප්ෂන් වල තියෙන වාසිය තමයි ඔයාට ඔයාගේ ඩෙබිට් කාඩ් එක, රිවෝඩ්ස් කාඩ්, ටිකට්ස්, ලොයල්ටි කාඩ් වගේ දේවල් ස්මූත්ලි ස්කෑන් කරලා ඔයාගේ ෆෝන් එකට, ස්මාර්ට් වොච් එකට ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඔයාට තවත් ඔයාගේ ඩෙබිට් කාඩ්, ක්‍රෙඩිට් කාඩ්, ඔයාගේ වොලට් එක අරන් යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට හම්බෙන තවත් වාසියක් තමයි high rates of security. පේමන්ට් එක වෙරිෆයි වෙන්න ඔයාගේ බයෝමෙට්‍රික්ස් දෙන්න ඕනේ. without biometrics ඔයාගේ පේමන්ට් එක වෙරිෆයි වෙන්නේ නැහැ. අනිවාර්යෙන් පේමන්ට් එකක් වෙරිෆයි වෙන්න නම් ඔයාගේ ෆින්ගර්ප්‍රින්ට් එක එහෙම නැත්නම් Face ID එක දෙන්න වෙනවා. ඔයා පාවිච්චි කරන්නේ Samsung Pay නම් Samsung Pay use කරන ඔයාට Samsung Knox වලින් hardware level එකේ ඉඳන්ම security එකක් හම්බ වෙනවා. Samsung Pay වලින් ඔයාගේ card details token විදිහට convert කරනවා. ඒ token එක protect කරන්නේ Samsung Knox වලින්. Samsung Knox වලුත් payment එක verify කරන්න biometrics දෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා අනිවාර්යයෙන්ම fingerprint එක හරි face unlock එක හරි අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ. මීට අමතරව Samsung Knox වලින් external threat එක නවත්ත ගන්නවා. Samsung Knox නිතරම දුරකථනයේ ක්‍රියාකාරීත්වය ගැන ඉන්නේ අවධානය. day to day transaction කරද්දී ඔයාට පාවිච්චි කරන්න පුළුවන් තව devices දෙකක් තමයි smart watch එකයි smart ring එකයි. මේ ස්මාර්ට් වොච් එකයි ස්මාර්ට් රින් එකයි වුණත් ඔයාට කාඩ්පත් මුදල් පාවිච්චි නොකර ඔයාගේ ඩේ ටු ඩේ ට්‍රාන්සැක්ෂන් කරන්න පුළුවන්. මේකටත් පාවිච්චි කරන්නේ NFC MST ටෙක්නොලොජි එක. මේකෙනුත් පේමන්ට් එක වෙරිෆයි කරන්න අනිවාර්යෙන්ම බයෝමෙට්‍රික්ස් දෙන්න ඕනේ. එහෙම නැත්නම් පින් කෝඩ් එක දෙන්න ඕනේ. මේ වෙනකොට ඔයා හිතන්නේ මේ ක්‍රමවල වාසි විතරයි තියෙන්නේ කියලා. ඇත්තටම නැහැ. මේ ක්‍රමවලත් පොටෙන්ෂල් බැරියර්ස් තියෙනවා. ඒ ක්‍රම මම මේ විදිහට කියන්න. ගොඩක් වෙලාවට ලංකාවේ ඉන්න සමහර මර්චන්ට්ස් ළඟ NFC MST සපෝට් කරන කාඩ් මැෂින්ස් නැහැ. තවත් දෙයක් තමයි NFC වලට MST වලට සපෝට් කරන ස්මාර්ට් ෆෝන් එකක් හරි ස්මාර්ට් වොච් එකක් හරි ස්මාර්ට් රින් එකක් හරි ඔයාට අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. තවත් පොටෙන්ෂල් ලිමිටේෂන් එකක් තමයි strong and smooth internet Wi-Fi connection එකක් සමහර transaction වලට ඕනේ. තවත් ලිමිටේෂන් එකක් මම ඔයාට කියන්නම්. ඒක තමයි ගොඩක් අයට ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ ගොඩක් අයට මේ ක්‍රම ගැන තියෙන දැනුම සීමිතයි. අනිත් එක තමයි ප්‍රධානම විශේෂම දේ තමයි ලංකාවේ බැංකු මූල්‍ය ආයතන මේ ක්‍රමයට සපෝට් එකක් දෙන්නේ නැහැ. ඒකට හේතුව විවිධ නෛතික බලපෑම් ඇතම් රෙගියුලේෂන් හින්දා. දැනට ශ්‍රී ලංකාවේ තියෙන ප්‍රසන්ට් පොසිෂන් එක බැලුවොත්
මේ වෙනකොට Google Pay, Apple Wallet, Samsung Pay කියන ඔප්ෂන් ශ්‍රී ලංකාවේ ක්‍රමෙන් ජනප්‍රිය වෙනවා කියලා කියන්න පුළුවන්. නමුත් ඒවා සම්පූර්ණයෙන්ම ඉම්ප්ලිමන්ට් වෙන්න කොච්චර කාලයක් ගත වේද කියලා අපිට කියන්න බෑ. මගේ අදහස නම් මේ ක්‍රමය ශ්‍රී ලංකාවට එන්න ඕනේ. මේ වීඩියෝ එක බලන ඔයා හිතන්නේ මොකද්ද? පහළ කමෙන්ට් සෙක්ෂන් එකෙන් ඔයාගේ අදහස අපිට කියන්න. වීඩියෝ එක හොඳයි නම් අමතක නොකර මාව subscribe කරලා bell notification එකත් click කරන්න. එහෙනම් we will meet again. See you. Bye.